ඔය දන්නවද මේ වර්තමාන පර්ෆියුම් ලෝකයේම වෙනස් කරපු එක පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයා තමයි ෆ්‍රැන්ෂුවා කූති. එතකොට ඔහුට ෆ්‍රැන්ෂුවා කූති කියලා කියනවා, ෆොක්ස්තුවා කූති කියලා කියනවා, රෂ භාෂාවෙන් ෆ්‍රැන්සුචුවා කූති කියලා කියනවා. කොහොම නමුත් මොහුට බෞද්ධරේ භාවිතා කරන නාම තමයි ෆ්‍රැන්ෂුවා කූති. ඉතින් අද අපි කතා කරමු මේ අසහාය පර්ෆියුම් නිර්මාණකරුවා පිළිබඳව. මොකද මොහු නොසිටින්න අද ඔබ දකින්න මේ ලෝකේ මේ පර්ෆියුම් සුවඳ මේ කලාව නොදකින්න ඉඩ තිබුණා. කුටි උපත ලබන්නේ 1874 ෆ්‍රාන්සියේ කොර්සිකා කියන දූපතේ. ඉතින් කුඩා කාලේ ඉඳන්ම කුටි සුවඳට හරිම කැමති, සුවඳ පිළිබඳ හොඳ ආකර්ෂණයක් දැනීමක් කුටිට තිබුණා. මුල් කාලයේ කුටිගේ ජීවිතේ වැඩි වාසනාවන්ත වුණේ නැහැ. මොකද යා කුඩා කාලේ ඉඳන් තමන්ගේ පියා මිය යනවා. ඊට පස්සේ කුඩා කාලේ ඉඳන් තමන්ගේ මවත් මිය යනවා. එතකොට ඔහු හැදී වැඩෙන්නේ ඔහුගේ ලොකු සහෝදරයා සහ මාමා යටතේ තමයි මේ කුටි හැදී වැඩෙන්නේ. හැබැයි ඔහු මේ සුවඳට තියෙන දැනීම, සුවඳට තියෙන ආසාව නිසාම මොහු සුවඳ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා. ඊට පස්සේ කුටි තරුණ විදිහට පත්වෙත්ම කුටි පැමිණෙනවා ලෝක ප්‍රසිද්ධ ග්‍රාස් නගරයට. ග්‍රාස් කියන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්නවා 1700 ගම් වල ජෙස්මින් කල්ටිවේෂන් එක පටන් ගත්තේ ග්‍රාස් වලින්. ග්‍රාස් තමයි පර්ෆියුම් වලට ඉන්ඩස්ට්‍රියට ලෝකයේ සෑහෙනම ප්‍රසිද්ධ. ඉතින් ග්‍රාස් නගරයට ඇවිල්ලා කුටි වැඩිදුර අධ්‍යාපනය ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙන ගන්න ගමන් කුටිට අදහසක් තියෙනවා පර්ෆියුම් ව්‍යාපාරයක් පටන් ගන්න මේ වෙලාවේදී. වැඩිදුර අධ්‍යාපනය හදාarලා කුටි ප්‍රංශේ ග්‍රාස් නගරෙම ඊටම කුඩා කොටසක ඊට කුඩා තැනක ඔහුගේම ෂොප් එකක් ආරම්භ කරනවා. ඒ ෂොප් එක තමයි කුටි ඔෆ් හවුස් කියලා. ඉතින් ඒ ෂොප් එකේම පිටිපස්සේ තමයි කුටි පර්ෆියුම් ගැන පරීක්ෂණ කරන්නේ. ආරම්භයේ නම් කුටිට වැඩි ලේසි වුණේ නැහැ. මොකද හේතුව පර්ෆියුම් නිර්මාණකරුවන්ට එහෙම තමයි ප්‍රංශයේ ලංකාවෙත් එහෙම තමයි. එහෙත් එහෙම තමයි. සාර්ථක පරීක්ෂණ කීපකින් අනතුරුව කුටි එක පර්ෆියුම් එකක් හොයා ගන්නවා. ඒක තමයි ලාරෝස් ජෙග්ලුමන් කියන්නේ. ඒක තමයි ඔහුගේ ජීවිතය වෙනස් කරන පර්ෆියුම් එක. ඉතින් ඔහු කරන වැඩේ මේක සාර්ථකව නිම කරලා මොහු මේක ස්ටෝර්ස් වලට ගෙනියනවා. හැබැයි ස්ටෝර්ස් වලින් රිජෙක්ට් කරනවා. කුටිගේ පර්ෆියුම් කිසිම වෙලාවක ගන්නේ නැහැ. ඒක පාගිලා මොකද කුටි තරුණ වයසයි, නවක පර්ෆියුම් නිර්මාණකරුවෙක්. ඒක නිසා ඔහු ඒවක් ගන්නේ නැහැ. හැබැයි කුටිට හොඳ විශ්වාසයක් තිබ්බා මේ පර්ෆියුම් එක ගොඩක් ජනප්‍රිය වෙයි කියලා. මොකද ඔහු ඊටමත් කුඩා කාලේ සිටම ඔහුට අත්දැකීමුත් එක්ක ඔහුට හොඳ විශ්වාසයක් තිබ්බා මේ පර්ෆියුම් එක තමයි ජනප්‍රිය වෙයි කියලා. ඉතින් එක දවසක් ස්ටෝර්ස් එකකට ගිහලා මේක හඳුන්වා දෙද්දී මොහුගේ අතින් මේක බිමට වැටෙනවා. වැටුණාට පස්සේ මුළු ෂොප් එක පුරාම මේ සුවඳ යනවා. ඉතින් මේක ගියාට පස්සේ මේ ෂොප් එකට ඇවිල්ලා හිටපු මේ ස්ටෝර්ස් එකට ඇවිල්ලා හිටපු අයත් මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ කුටිගේ මේ පර්ෆියුම් එක මිලදී ගන්නවා. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ මේ කුටිගේ පර්ෆියුම් එක ලො ලාස්ටිං වැඩි. ඒ කියන්නේ දිගු කල් පවතිනවා. ඒකට හේතුව තමයි කුටි තමයි ලෝකේ පළවෙනි වතාවට මේ සින්තටික් ඇරෝමා කෙමිකල්ස් සහ මේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිතා කරලා පර්ෆියුම් නිර්මාණ කරපු පර්ෆියුම් නිර්මාණකරුවා. ඉතින් මේක ඒ කාලේ ප්‍රංශයේ මේ 1800 ගණන් වල 1900 ගණන් වල මේ මුල ඒ කාලේ මේ බොහෝ විට ප්‍රංශයේ පාවිච්චි කරේ මේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් විතරයි පර්ෆියුම් නිර්මාණ කරන්න. ඒගොල්ලෝ සින්තටික් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ආවේ. නමුත් කුටි සින්තටික් ඉන්ග්‍රීඩියන්ට්ස් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් සමග මික්ස් කරලා පර්ෆියුම් කරනවා. මොලිකියුල්ස් විශේෂයෙන්ම මොලිකියුල්ස් වගේ දේවල් මික්ස් කරලා පර්ෆියුම් නිර්මාණ කරන්න ගත්ත මේ කුටි තමයි මුලින්ම. හොඳට මතක තියාගන්න අද වර්තමානයේ මොඩර්න් පර්ෆියුම් වල බේස් එක තමයි එදායි කුටි කරපු දේ. ඒක නිසා මේක ඉතාමත් විශේෂයි. ඉතින් කුටි මේකෙන් නැවතුනේ ඔහුගේ ඉතාමත් හොඳ දැක්මක් තිබ්බා කුටිට. ඒ දැක්ම තමයි ඒ කාලේ පර්ෆියුම් භාවිතා කරේ විශේෂයෙන්ම ලක්ෂරි මිනිස්සු කෙනේ වංශාකාධිපතිවරුන්, එතකොට රිච් පවුල් තමයි ෆැමිලි දා පාවිච්චි කරේ. කුටිට ඕන වුණා සාමාන්‍ය මිනිසුන් අතරට මේක ගෙනියන්න. මෙන්න මෙතන තමයි කුටි ලෝකේ වෙනස් කරපු තැන. අර මම මුලින් කිව්වේ ඒ වගේ මෙතන තමයි ඔහු ලෝකේ වෙනස් කරන තැන. ඒකට හේතුව තමයි මොහු බඳුනත් අසුරුමත් පර්ෆියුම් එක වගේම වැදගත් කියලා කුටි විශ්වාස කරා. ඒක නිසා ඔවුන් විශේෂයෙන්ම රේන් ලෙලික් වගේ එවකට හිටපු හොඳ වීදුරු නිර්මාණකරුවන් හරහා ඔහුගේ බඳු නිර්මාණ කරා. ඒ නිර්මාණය කරලා මිනිස්සුන්ට ලක්ෂරි පර්ෆියුම් ඉතාමත් ඇෆෝඩ් ඉතාමත් දැරිය හැකි මිලකට ගන්නට මේ කුටි කටයුතු කරා. ඉතින් මේ හේතුව හින්දා ප්‍රංශ පුරාම ග්‍රාස් නගරේ විතර නෙවෙයි ප්‍රංශ පුරාම කුටි කියන නම ව්‍යාප්ත වෙන්න ගත්තා. හොඳ පර්ෆියුම් නිර්මාණකරුවෙක්, තරුණ පර්ෆියුම් නිර්මාණකරුවෙක් කියන දේ. එතනින් නොනවතුණු කුටි විශේෂත්වයක් තියෙනවා කුටිගේ තව. ඒක තමයි රූපලාවන්‍ය සහ පර්ෆියුම් දෙකකට මැච් කරනවා. දැන් අද වර්තමාන පර්ෆියුම් එක අපි කියනවා බොහෝ දුරට වයිබ් එකට පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා, ඔෆිස් ටයිප් එකට පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා, ස්පෝර්ට්ස්මන් කෙනෙක්ට මෙහෙම පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා. මේක ෂයින් කරලා ගත්තේ මේ කුටි තමයි. අද වර්තමාන පර්ෆියුම් මේ වල සම්පූර්ණ මේ ෂයින් එක තියෙන්නේ මෙයාගේ තමයි. ඉතින් ඒක නිසා කුටි තවත් ජනප්‍රිය වෙන එක. අදටත් මේ කුටි එදා කරපු ස්ට්‍රැටජි ඉහළ පෙළේ පර්ෆියුම් ව්‍යාපාරයන් ඔහුගේ ස්ට්‍රැටජි පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඩියෝ, ෂැනල්, එතකොට ගාලින් වගේ කම්පැනි අදටත් මේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි
ඉන්ඩස්ට්‍රිය තුළ මේ කුටි කරපු සමහර ස්ට්‍රැටජි පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා කුටි ගොඩක් අදටත් නොමැකෙන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තියලා තියෙනවා. ඉතින් කුටිට ඒක නිසාම වර්තමාන පර්ෆියුම් ව්‍යාපාරේ පියා ලෙස කුටිව නම් කරන්නේ මේක නිසාම තමයි. ඒ වගේම ඔහු මිය ගියත් කුටි කම්පැනි කියන්නේ අදටත් ලෝකයේ විශාලතම බියුටි බ්‍රෑන්ඩ් එකක් තියෙන කම්පැනි එකක්. ඉතින් මම කුටි ගැන කතා කරන්න හිතුවේ ලංකාව සමාජ මාධ්‍ය තුල මම විතරයි පළවෙනි වතාවට මේ කුටි ගැන කතා කරේ. ඒකම ඉන්දියාවේ කෙනෙක් කතා කරලා තිබ්බා. ඒක වෙන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට පර්ෆියුම් නිර්මාණය කරන්නේදී පර්ෆියුම් එක පිළිබඳ දැනගත්තට ඒ කම්පැනි එක පිළිබඳ දැනගත්තට බොහෝ විට පර්ෆියුම් නිර්මාණකරුවා පිළිබඳ දැනගන්න ඒකට හේතුව ඔහු තිරේ පිටුපසේ ඉන්නේ. ඔහු එළියට එන්නෙම නැහැ. නමුත් අතර මේ පර්ෆියුම් නිර්මාණකරුවා තමයි මේකෙන් එළියට එන්න ඕනේ. නමුත් ඒක මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා මේ අසහාය පර්ෆියුම් නිර්මාණකරුවා පිළිබඳ යම්කිසි දැනුමක් අවශ්‍ය කෙනෙකුට ලංකාව තුල දෙන්න. ඒ වගේම කුටි ගැන මම කතා කරපු ටික ඉතාමත් පොඩි කරුණු කීපයක් තමයි කතා කරේ. ඊට වඩා කුටියකින් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කාට හරි කෙනෙක්ට හොයලා බලලා ඒක කරන්න පුළුවන්. ඉතින් කුටි කියපු හැම වෙලාවෙම එක දෙයක් තිබ්බා. ඒ දේ තමයි පර්ෆියුම් කියන්නේ සුවඳ විතරක්ම නෙවෙයි විප්ලවයක් කියලා. ඒ කුටිගේ අවසාන වචනයත් සමගම මම ඔබෙන් සමග කරනවා. මම ඔබේ හුස්ම සුවඳ ලස්සන කරන ෆැෂන් එක පිළිබඳව කතා කරන all fact.